1989 ජුනි 5 බීජිං නුවර ටියුනන්මන් චතුරස්‍රය. මේ ගමන් කරන්නේ චීන යුද ටැංකි ගලක්. හදිස්සියේම නාදුනන මිනිසෙක් මේ යුද ටැංකි ඉදිරියට එනවා. ටැංකිය මගහරින්න හැදුවත් මේ පුංචි මිනිසා ඊට ඉඩ දෙන්නේ නැහැ. ලෝකයේ බලවත්ම හමුදාවක ගමන නිරායුධ මිනිසෙක් හමුවේ මොහොතකට නතර වෙනවා. මරණය ඉස්සරහට ආවත් ඔහු අඩියක්වත් පස්සට ගන්නේ නැහැ. එතනින් නොනැවතුණු ඔහු ටැංකිය උඩටම නැගලා ඝාතන නවත්වන්න කියලා සොල්දාදුවන්ගෙන් ඉල්ලනවා. බිමට බැස්ස ඔහු ආයමත් ටැංකි හරස් කරනවා. අන ලැබුණත් වෙඩි තියන්නේ නැතුව ටැංකිය නවත්තපු ඒ සොල්දාදුව ඇත්තටම නිහඬ වීරයෙක්. අන්තිමට පිරිසක් ඇවිත් එයාව ඇදගෙන යනවා. ඔහු කවුද? ඔහුට මොකද උනේ? ඒක අදට ලෝක ඉතිහාසයේ නොවිසඳුණු අභිරහසක්. ඔහුගේ ඉරණම අභිරහසක් වුණත් අසාධාරණයට එරෙහි වූ ඒ අභීත මිනිසා ටැංක්මෑන් නමින් සදාකාලිකවම ඉතිහාසගත වුණා.